අදත් ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Rich Mind LK channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එකකට. right. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Adobe Stock contributor කෙනෙක් විදිහට ඔයගොල්ලන්ගේ images, videos, illustration, vector art මේ වගේ දේවල් අප්ලෝඩ් කරලා ඔයගොල්ලන්ට කොච්චර මුදල් ප්‍රමාණයක් උපයන්න පුළුවන්ද කියලා තමයි අද අපි කතා කරන්නේ. දැන් මේක දන්න කට්ටිය බලයි මොකක්ද මේ Adobe Stock කියන්නේ කියලා. Adobe Stock කියන්නේ අපිට ෆොටෝ සෙලින්, වීඩියෝ සෙලින් කරන්න පුළුවන් platform එකක්. right? කියන්නේ මේක අපිට තියෙන්නේ ෆොටෝස්, වීඩියෝස් අප්ලෝඩ් කරලා තියන්න විතරයි. අපි අප්ලෝඩ් කරලා තියෙනකොට මේකෙන් ෆොටෝස්, වීඩියෝස් ඩවුන්ලෝඩ් වෙන්න අපේ account එකට මුදල් ගලාගෙන එනවා. right? සරලවම කිව්වොත් ඔන්න ඔකයි වෙන්නේ. ඔයා Adobe Stock ගැන දන්නේ නැත්නම් තාම මම පල්ලා description එකේ වීඩියෝ එකට link එකක් දාලා තියන්නම්. ඒ වීඩියෝ එකේ ඔයාලට සම්පූර්ණ කියලා දෙනවා මම. Stock කියන්නේ මොකද්ද? කොහොමද අපි මේක account එකක් create කරන්නේ? කොහොමද අපි මේකේ photo sell කරන්නේ? ඒ වගේ සියලුම දේවල් ඒ වීඩියෝ එකේ කතා කරනවා. right? ඒකින් දුවා ඒ වීඩියෝ එක බලලා එහෙනම් මේ වීඩියෝ එක බලන්න. right. දැන් මේ වීඩියෝ එක මම කරන්නේ මම දැන්ටමත් දන්නවා ඔයගොල්ලෝ අපේ වීඩියෝ බලලා දැන්ටමත් Adobe Stock එකේ photo selling, video selling කරන කට්ටිය ඉන්නවා. right? ඒගොල්ලන්ට දැන්ට මුදල් උපයන වැඩිය මුදල් ප්‍රමාණයක් උපය ගන්න පුළුවන් හොඳ ටිප්ස් ටිකක් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒ කියන්නේ අපි මේකේ බලන්නේ අපිට මේ දැන් අලුත් කෙනෙකුටත් මේක වැදගත්. මේ සයිට් එකේ අපි ෆොටෝ දැම්මොත් සෙල් වෙන්න, වීඩියෝ දැම්මොත් සෙල් වෙන්න. ඒ කියන්නේ අපි මේකට ෆොටෝ අප්ලෝඩ් කරලා තිබ්බොත්, වීඩියෝ අප්ලෝඩ් කරලා තිබ්බොත් මේක ෆොටෝ එකකින්, එක වීඩියෝ එකකින් අපිට කොච්චර මුදල් ප්‍රමාණයක් උපයන්න පුළුවන්ද කියලා තමයි අද අපි හරියටම සාක්ෂි සහිතව වාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකින්ද මේ වීඩියෝ එක ඔයගොල්ලෝ skip නොකර ඉවරනකම් බලන්න. මේ වීඩියෝ එක ඔයගලන්ට කොච්චර වැදගත්ද කියලා ඔයගලන්ට එතකොට තේරෙයි. right. මේක අපි කියලා දෙනවා ඔයාලට. වගේම එක ෆොටෝ එක. දැන් මේ උදාහරණයක් වශයෙන් ඔය ෆොටෝයක් දානවා දැන් මේ වගේ එක ෆොටෝ එකකින් ඔයාලට කොච්චර මුදල් ප්‍රමාණයක් උපයන්න පුළුවන්ද කියලා අපි අද කතා කරලා බලමු. right. එහෙනම් වීඩියෝ එක යන්න කලින් ඔයගලන්ට මතක් කරන්න ඕනි. ඔයගොල්ලෝ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. නිකන් තිය like button එකත් ඔබලා අපේ වීඩියෝ එකට like එකකුත් දාලා ඔයගොල්ලන්ට පුළුවන් විදිහට comment එකකුත් දාගෙන යන්න මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන දේ. එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. කොහොමද අපි අපිට කොච්චර අපි දාන එක වීඩියෝ එකකින් එක මේවකින් අපිට කොච්චර මුදල් ප්‍රමාණයක් උපයන්න පුළුවන්ද කියලා අපි වීඩියෝ එකට කතා කරමු. right ළමයි. අපි එහෙනම් දැන් බලන්න යන්නේ අර අපි කිව්ව විදිහටම ඔයාලා Adobe Stock එකට දාන ඔයාලගේ ෆොටෝ එකකට, ඒ කියන්නේ ඔයාලා දාන AI image එකකට නැත්නම් AI වීඩියෝ එකකට ඩවුන්ලෝඩ් වුණාම ඕගලන්ට කොච්චර මුදල් ප්‍රමාණයක් ගෙවනවද කියලා තමයි අපි දැන් කතා කරන්න යන්නේ. සමහර ඒවා දිනවා අපි හිතන්නේ නැති මුදල් ප්‍රමාණයක් මේගොල්ලෝ ගෙවනවා. right. ඔයාලා මම පල්ලේ description එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එකෙන් අවශ්‍ය ආව මේ වගේ page එකකට එයි. right. මේ page එකේ වාට තියෙනවා turn your passion into earnings. ඒ කියන්නේ ඔයාගේ earnings එන විදිහ තමයි මේ page එකේ ඔයාට පෙන්වන්නේ. right. earning breakdown කියලා මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට පොඩක් පල්ලයට ආවට පස්සේ වාට තියෙන scroll down කරලා පොඩක් පල්ලයට ගන්න. එතකොට අපිට මෙතන පෙන්නනවා අපිට තියෙනවා images, right, video කියලා tab දෙකක් මෙතන පෙන්නනවා. අපිට මෙතන පෙන්නනවා images වලට 133ක් royalties කියනවා, videos වල 135ක් කියනවා කියලා මෙතන අපිට පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් bias plan කියලා තියෙනවා. images වලත් තියෙනවා, videos වලත් තියෙනවා. මම ඉස්සෙල්ලා images වලට කතා කරලා අපි යම් video වලට කතා කරමු. right. මෙතන ඔයාලට පේනවා bias plan කියලා තියෙනවා. හැබැයි තියෙනවා earning per download කියලා. right. මෙතන bias plan තියෙනවා, ගොඩක් තියෙනවා. 3 credit per month plan තියෙනවා. එතනින් ගියාම 10 credit per month plan, 25 credit per month plan, 40 credit per month plan, right. 350 credit per month plan. ඊට පස්සේ extended license කියලා තව එකක් තියෙනවා. right. මෙතන තියෙනවා dollars 3.30ක් ගෙවනවා, ඩොලර්ස් 1.65 ඉඳන් 0.99 ගෙවනවා. මේ වගේ ටිකක් තියෙනවා. දැන් ඔයාලට මම මේ ටික පැහැදිලි කරලා දෙන්න තමයි යන්නේ. right. ඒ කියන්නේ
මේ සයිට් වලට ඇවිල්ලා බයස්ලා ගන්න ඕනි. දැන් බයස්ලා මේ සයිට් එකේ ෆොටෝස් ඩවුන්ලෝඩ් කරනනම් ඒගොල්ලෝ මේකේ සබ්ස්ක්‍රිප්ෂන් ප්ලෑන් එකක් බයි කරන්න ඕනි. රයිට්. ඒ අදාළ ඒ ප්ලෑන් වලට අදාළ මුදල් ප්‍රමාණය තමයි මෙතන මේ විස්තර ටික අපිට දීලා තියෙන්නේ. දැන් මෙතන මෙයාට තියෙනවා දැන් අපි කියමු බය කෙනෙක් ඇවිල්ලා මෙතන බයි කරනවා 3 credit per month plan එක. ඒ කියන්නේ මේක monthly subscription එකක් මෙතන තියෙන්නේ. මෙයා මාසෙකට මේ ප්ලෑන් එක බයි කරොත් මෙයාට පුළුවන් මාසෙකට කියන්නේ මේකෙන් පුළුවන් මෙයාට ක්‍රෙඩිට් 3යි තියෙන්නේ. ඒ කියන්නේ ෆොටෝස් 3යි මෙයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එයා ඒ ප්ලෑන් එක බයි කරලා තියෙන කස්ටමර් කෙනෙක් ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකට ඇවිල්ලා ඔයාගේ ෆොටෝ ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාට එක ඉමේජ් එකකට $3.30ක් හම්බ වෙනවා. තේරුණාද? ඒ කියන්නේ මේ 3 credit කියන monthly subscription එක ගන්න තියෙන බය කෙනෙක් ඔයාගේ ෆොටෝ එකක් බයි කරොත් ඔයාට එක ෆොටෝ එකකට $3.30ක් හම්බ වෙනවා. රයිට් 3.30. $3.30ක් කියනවා හදලා බලන්න කොච්චර මුදල් ප්‍රමාණයක් ඔයාට එක ෆොටෝ එකකට හම්බෙලාද කියලා. දැන් මගේ තියෙන Adobe Stock account එකක්. ඒ කියන්නේ ඔයගලන්ට පෙන්වන්න හදපු account එකක් තියෙනවා. ඒකෙත් මගේ එක ෆොටෝ එකකට එක ෆොටෝ එකයි ඩවුන්ලෝඩ් කරන එක ෆොටෝ එකකට $1.23ක් මට හම්බෙලා තියෙනවා. රයිට්. එක ෆොටෝ එකකට. මම ඉස්සරහට පෙන්නන්න. රයිට් මෙතන 10 credit per month plan එක buy කරොත්. ඒ කියන්නේ ඒක තියෙනවා monthly subscription තියෙනවා. එතෙන් ගියාම annual subscriber එකක් තියෙනවා ඒකේ. ඔයාගේ මේක buy කරොත් එයාට photos 10ක් download කරගන්න පුළුවන්. ඒකට ඔයාට එක photo එකකට $1.65 ඉඳන් $0.99. ඒ කියන්නේ $0.99 ඉඳන් $1.65ක් දක්වා එක ඔයාගේ photo එකකට හම්බ වෙනවා. කියලා කියන්නේ ඒ buyer නැත්නම් ඒ customer ඒ plan එක buy කරලා තිබ්බොත්. right 25 credit per month plan එක buy කරලා තිබ්බොත් මේකක් තියෙනවා monthly annual subscription කියලා දෙකක් යටතේ තියෙනවා. මේක buy කරලා තිබ්බොත් මෙයාට මේ ඔයාට ඔයාගේ ෆොටෝ එකකට $0.66 ඉඳන් $0.92 දක්වා හම්බ වෙනවා. right මේ කස්ටමර් buy කරලා තියෙන plan එක අනුව තමයි ඔයාගේ ෆොටෝ එකට මේ හම්බ වෙන ගාණ තීරණය වෙන්නේ. දැන් අපිට මේක දාන්න බෑනේ අපේ ෆොටෝ එක මේ ගාණ සෙල් වෙන්නේ කියලා. ඒක ඔටෝ Adobe Stock එකෙන් තමයි ඒක සෙල් කරන්නේ. right අපිට මේ වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. තේරුණාද? එක ෆොටෝ එකක් එක ඉමේජ් එකකට මේ ගාණ කියන්නේ හොඳටම ඇති. right ඔයාට මේක කරන්න මම ටිප්ස් ඉස්සරහට කියලා දෙන්නම් කිව්වා. මම මේ වීඩියෝ එක නෙමෙයි තව වීඩියෝ එකක් දානවා. ඒකින්ද අපේ channel එක දිගටම subscribe කරලා දෙන්න. මේ වීඩියෝ එක ඔයාට කියලා දෙනවා මම. දැන්ටත් කට්ටියට ඉන්න ලොකුම ප්‍රශ්නයක් තමයි Adobe Stock එකේ ෆොටෝස් දැම්මාම ඒවා රිජෙක්ට් වෙනවා. ඒ කියන්නේ ඒ ෆොටෝ රිජෙක්ට් වෙනවා. රිජෙක්ට් වෙනවා කියන්නේ ඒ සයිට් එකේ ෆොටෝ ගන්න නැහැ. ඔයාට කියනවා quality issues කියනවා නැත්නම් වෙන මොකක් හරි tag issues කියනවා. අන්න ඒ වගේ issues ගොඩක් තියෙනවා. ඒ issues වෙන්නේ නැතුව අපි කොහොමද හරියට ෆොටෝ එකක් Adobe Stock එකට අප්ලෝඩ් කරගන්න කියලාත් මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් අරන් යනවා. right මේ වීඩියෝ මේවා කතා කරන්න නෑ. මේකේ අපි බලන්නේ දැන් අපි ඉස්සර බලන්නේ අපි මේකට ෆොටෝ මහන්සියලා අප්ලෝඩ් කරාම අපිට තේරුමක් තියෙනවා කියලා බලන්න තමයි මේ වීඩියෝ එක ගේන්නේ ඔයාලට. ඔයාටම තේරෙනවා කොච්චර මහන්සියලා මේකට ෆොටෝ අප්ලෝඩ් කරා කිසි පාඩුවක් නෑ. අවම එක ෆොටෝ එකකට අපිට $750කට වැඩිය හම්බ වෙනවා කියලා ඔයාට මේකේ තේරෙනවා. right ෆොටෝ එක ඔයාට මේකට තියෙන ෆොටෝස් මුලින් හැදුවම ෆොටෝ 100ක් විතර දාන්න. ඊට පස්සේ ෆොටෝ 500ක් 1000ක් ඔයා මේකේ දාලා දිනනවා නම් ඔයාට මේකේ monthly income එකක් ගන්න පුළුවන් $100ක් 150ක්. ඒක ෂුවර් එකට කියන්නම් ගන්න පුළුවන්. ඒ විදිහට හරි AIR image එකක් දාලා තියෙන. ඒකට තමයි concept image කියලා જાතියක් තියෙනවා. මේකට අපි අප්ලෝඩ් කරන්න ඕන විශේෂයෙන්ම concept image. ඒ කියන්නේ යම් කිසි concept එකකට. right ඒ කියන්නේ ඕනි මිනිස්සෙක් ගන්නේ image එකේ concept එකක් ඒක ඇතුලේ තියෙනවා නම් මම ඔයාලට පස්සේ ඊළඟට වීඩියෝ ගේනවා කොහොමද අපි concept එකකට image එකක් හදන්නේ. ඒ කියන්නේ AI වලින් right අපි මේක image කොහොමද තියෙනවා අපි ගන්නෙ AI art වලින් right AI art එකෙන් දැන් මම භාවිතා කරන්නේ Leonardo එක. ඔයාලට මම කියලා දෙනවා Leonardo එකෙන් අපි කොහොමද concept එකකට අදාළ image එකක් හදන්නේ. කොහොමද අපි concept එක හදන්නේ? concept එකක් ඔයාලට තේරෙන්නේ නැත්නම් අපි කොහොමද ChatGPT හරහා කොහොමද අපි මේ concept එක හදාගන්නේ? සියලු දේ වලින් කියනවා. ඒකින්ද අනිවාර්යෙන් channel එක subscribe කරලා මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ තව මේ Adobe Stock එක ගැන ඔයගලන්ට ඕනි දේවල් කමෙන්ට් එකක් දාලා තියන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කමෙන්ට් දාලා තියන්න ඔයගලන්ට මේක ගැන මොනවද දැනගන්න ඕනි කියලා. ඔයගලන්ගේ කමෙන්ට් වැඩියෙන් තිබ්බොත් ලයික්ස් වැඩියෙන් තිබ්බොත් මම ඉක්මනට මේ වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ
කොහොමද අපි concept image වලින් කොහොමද අපි ලොකු ගාණක් හොයන්නේ කියලා. ඒවෙන් තමයි අපිට ලොකු ගාණක් හොයන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි concept එකකට තමයි අපි image එක හදන්නේ. ඒක ඔයාලට කිසිම මතක තියාගන්න. එහෙම හදන්න ඔයාලට කිසිම දැනුමක් ඕනේ නැහැ. ඉංග්‍රීසි knowledge එකක් ඕනේ නැහැ. මොකුත් ඕනේ නැහැ. අපිට පුළුවන් Google Translate, ChatGPT, එතනින් ගියාම Leonardo කියන AI art වලින් අපිට ඒ වැඩේ කරගන්න පුළුවන්. right. ඔයාලට Google Translate ඕනේ මොනවා ඉංග්‍රීසි බැරි නම් Google Translate තිබ්බත් ලේසි. අපිට තියෙන ChatGPT එකට මම ඔයාලට දෙන concept එක ඔක්කොම කියලා දෙනවා. ඒක දුන්නාට පස්සේ අපිට ChatGPT එකෙන්ම prompt එකක් හදලා දෙනවා Leonardo එකට දෙන්න කියලා. right. ඊට පස්සේ right ඔයාලට prompt එකක් හදාගන්න බැරුව වෙනවා නම් කිසි දෙයකට බය වෙන්න එපා. අපිට ඒකෙන්ම හදලා දෙනවා Leonardo AI එකට දෙන්න කියලා. එතකොට Leonardo AI එකෙන් අපිට අදාළ අපිට ඒ concept එකට අදාළ හොඳ image එකක් අපිට Leonardo AI එකකින් generate කරලා දෙනවා. so ඔයාලට තියෙන්නේ කෙලින් මේක ගිහිල්ලා Adobe Stock එකට upload කරලා tag ටිකක් ඔකට පෙන්නනවා. ඒ ටික දාලා ඒ වැඩ ටික කරන්න තියෙන්නේ. right ඔය ඉස්සරහ වීඩියෝ එකෙන් ගෙනවා හින්දා අනිවාර්යෙන් subscribe කරලා මේකට comment දාන්න ඕගොල්ලන්ට මොනවද ඕනි කියලා. right ඊට පස්සේ මේක තව plan එකක් තියෙනවා 40 credit month plan එක. ඒකේ තියෙනවා month පුළුවන් ඒකත් annual subscription පුළුවන් 0.66 ඉඳන් 0.82 දක්වා වාට එක ෆොටෝ එකකට මේක හම්බ වෙනවා. right ඊට පස්සේ 350 credit month plan එක තියෙනවා. ඒක minimum guarantee එකක් තියෙනවා. ඒකේ $0.33 ඉඳන් $0.40 දක්වා හම්බ වෙනවා. තේරුණාද? අන්න ඒ වගේ වාට මේක image එකකට හම්බ වෙන ගාන මම කියන්නේ. තව තියෙනවා extended license එකක් තියෙනවා මෙතන. ඒක ගත්තොත් $21 ඉඳන් $26.40 දක්වා ඒ එක image එකකට හම්බ වෙනවා. right. right. දැන් මම මෙතනට අවිල්ලා මම මෙතන AI image කියලා search කරා. search කරලා පස්සේ අපිට එහෙම image ටිකක් පෙන්නනවා. දැන් මම මේක image එකක් click කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ image එක මේ standard license කියලා තියෙනවා. දැන් ඔයා බලන්න මොකද්ද මේ standard license කියන්නේ? standard license කියන්නේ අපි දැන් මේ මෙතන පෙන්නන මේ set එකක් මේ 3 credit එතනින් ගියාම 10 credit 25 credit මෙන්න මේ set එකම මෙතනට එනකම්ම මේවා standard license. right. මේ set එකම standard license යටතේ තමයි මෙන්න මේවා download වෙන්නේ. මේ තියෙන standard license එක. ඉතින් මෙතන තියෙනවා නේද extended license. අන්න ඒක තමයි මෙතන මේ තියෙන extended license කියලා on demand කියලා. right. අන්න ඒක තමයි ඒක. ඒ කියන්නේ මේ right. ඔයාලට පේනවා ඇති දැන් අපි standard license එක කතා කරා. දැන් මේ extended license. ඒ කියන්නේ මේ image එක download කරොත් මේ image එක download කරන extended license එකට දැම්මොත් මේ image එක download කරන්න තියෙන්නේ $79.79 ගෙවලා. right. $79 ගෙවනකොට මේ image එකට ඔයාලට මේකේ 133ක royalties ඔයාලට හම්බ වෙනවා. right. ඒ කියන්නේ දැන් මෙතන පෙන්නන්නේ මේ extended license එකේ image එකක් download කරොත් $21.12 ඉඳන් $26.40 දක්වා profit එකක් ඔයාලට හම්බ වෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඔයාගේ image download කරන customer මෙන්න මේ plan එක අරන් තිබ්බොත් ඔයාට එක image එකකින් මෙන්න මේ මුදල් ප්‍රමාණය හම්බ වෙනවා. අන්න ඒක තමයි මේ extended license කියන්නේ. right. තව මේකක් තියෙනවා මේ premium කියන එකක් බලමු. premium and video. right. අපි ඒකට ගියාට පස්සේ දැන් මේ videos තියෙන්නේ අපි image වලට දාගමු. asset වලට ගිහලා image වලට දාගන්න පුළුවන්. මේ premium මේවට ඊට වැඩිය ගෙවන ප්‍රමාණය වැඩි. ඔයාලට මේක මේ category එකකින් image දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේවා මාර quality. right. මේවා ගොඩක් දාන්න අමාරුයි. හැබැයි බැරි නෑ. මේවා try කරලා බලන්න. දැන් ඔයාලට මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මෙතන අපේ ෆොටෝ එකකට කියන්නේ අපි දාන එක AI art එකකට කොච්චර මුදල් ප්‍රමාණයක් මේ සයිට් එක හරහා අපිට ගෙවනවද කියලා. බය කෙනෙක් ඩවුන්ලෝඩ් කරගන්නකොට අපිට කොච්චර මුදල් ප්‍රමාණයක් ගෙවනවද කියලා. ඒකට ඔයාලට තේරෙනවා ඇති මේ සයිට් එක කොච්චර වැදගත්ද මේකෙන් අපිට කොච්චර ගේමක් ගන්න පුළුවන්ද කියලා ඔයාලට තේරෙනවා. අඩුම එක වුණා $0.33 ඉඳන් $0.40 දක්වා ගෙවනවා. කියන්නේ අඩුම image එකකට මොන image එකක් සෙල් වුණත් ඔයාලට $0.40ක් අවම හම්බ වෙන එක image එකකට. right. අන්න ඒකින්ද මේක ඉතා වැදගත් වීඩියෝ එකක් කිව්වා. අන්න ඒකයි මම ඊට පස්සේ ඔයාලට මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද අපි tips and tricks දාලා කොහොමද අපි මේකේ මේ රිජෙක්ට් වෙන්නේ නැතුව image එකක් අප්ලෝඩ් කරන්න කියලා මම ඉස්සරහට කියලා දෙනවා. ඊට පස්සේ අපි වීඩියෝ කැටගරි එකට එනවා. වීඩියෝත් ඒ විදිහට තමයි. right. මෙතන 10 credit per month වීඩියෝ දැම්මොත් ඔයාලට monthly subscription එකක් තියෙන එක වීඩියෝ එකකට $8.40ක් හම්බ වෙනවා. ඔයාගේ එක වීඩියෝ එකක් මේගොල්ලෝ download කරගත්තොත්
ඔයාට ඩොලර්ස් 840ක් හම්බ වෙනවා. ඒ වගේම 25 ක්‍රෙඩිට් එකෙන් එක වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්තොත් ඒකේ monthly subscription තියෙනවා, annual subscription තියෙනවා. ඩොලර්ස් 5යි 760 ඉඳන් ඩොලර්ස් 7යි 784 දක්වා හම්බ වෙනවා. ඒ වගේම 40 ක්‍රෙඩිට් month plan එකේ ගත්තොත් ඔයාට ඩොලර්ස් 4.20 ඉඳන් ඩොලර්ස් 5.25 වෙනකන් හම්බ වෙනවා එක වීඩියෝ එකකින්. right. ඊට පස්සේ තව තියෙනවා 350 ක්‍රෙඩිට් ප්ලෑන් එකක් තියෙනවා. ඒකේ බැලුවොත් ඩොලර්ස් 3.85 ඉඳන් ඩොලර්ස් 4.55 දක්වා හම්බ වෙනවා. මේක මම අර විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ මේ බය, ඒ කියන්නේ ඔයාගේ මේ ෆොටෝ ඩවුන්ලෝඩ් කරන බය මේ ප්ලෑන් එක ගන්න තිබ්බොත් තමයි ඔයාට මේ මුදල හම්බෙන්නේ එක වීඩියෝ එකකට. එතන එක වීඩියෝ එකකට. right. ඒ වගේම තව තියෙනවා 750 ක්‍රෙඩිට් ප්ලෑන් එක. ඒක ගත්තොත් ඩොලර්ස් 2.80 ඉඳන් ඩොලර්ස් 3.50 වෙනකම් හම්බ වෙනවා. ඒ වගේම තව HD ප්ලෑන් එකක් තියෙනවා. ඒකෙන් මේ ගාණ හම්බ වෙනවා. right. ඩොලර්ස් 22.40 ඉඳන් ඩොලර්ස් 28 දක්වා එක වීඩියෝ එක. right. ඒවා හයි ඩිමාන්ඩ් ඒවා. ඒ වගේම 4K ක්‍රෙඩිට් ප්ලෑන් එකක් තියෙනවා. ඒකට ඩොලර්ස් 56 ඉඳන් ඩොලර්ස් 70 දක්වා හම්බ වෙන එක වීඩියෝ එකට. right. මේ ටික අමතක කරන්නකෝ. මේ ටික අමතක කරලා දැන් මෙතන ඔයා දල වශයෙන් ගන්න ඕනි. මෙතන තියෙන මොන ප්ලෑන් එක අරන් තිබ්බා. right. මේ ඔයාගේ ෆොටෝ ඩවුන්ලෝඩ් කරන කස්ටමර් මොන ප්ලෑන් එක අරන් තිබ්බා. ඔයාට අවම right. අවම ඔයාට එක ඉමේජ් එකක ඩොලර්ස් 740කට වැඩිය හම්බ වෙනවා. එතකොට ඔයාට මේක කොච්චර වැදගත්ද කියලා ඔයාට එතනම තේරෙයි. එක ඉමේජ් එකක ඩොලර්ස් 740. right. 740 කොට සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මේක එක ඉමේජ් එකකට ඩොලර් 750න් එහා සෙට් වෙනවා. ඩොලර් 750ක් කියන්නේ මේ ඉමේජ් එකකට. හරිද? right. අපි නිකන් දාලා වශයෙන් හිතමු. ඩොලර් 750ක් එක ඉමේජ් එකකට හම්බුනොත් අපි කියමුකෝ මාසයකට. right. සතියකට ඉමේජ් 100ක් ඔය සෙල් කරගන්න එක ලොකු දෙයක් නෙමෙයි. right. අපි බලමුකෝ නිකන් මාසයකට වාඩ ඉමේජ් 200ක් සෙල් කරගන්න පුළුවන් වුණොත්. අපෙන් ඩොලර් 100ක් නිකම්ම හම්බ වෙනවා මාසයකට. ඩොලර් 100ක් කියන්නේ 35000ක වගේ මුදල් ප්‍රමාණයක් වාට නිකන් ඉඳන් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මේ අපි ඇක්ටිව් වෙන්න අර eBay කරනවා වගේ ඇක්ටිව් වෙන්න එහෙම දේවල් මුකුත් නෑනේ. ඔයාට තියෙන්නේ මේ සයිට් එකට ෆොටෝස් ටිකක් හරියට අප්ලෝඩ් කරලා හොඳ AI ආර්ට් ටිකක් අප්ලෝඩ් කරලා නිකන් ඉන්න විතරයි ඔයාට තියෙන්නේ. අන්න ඒ වගේ ගානක් අපිට මැච් එකක් ගන්න පුළුවන් මේ සයිට් එක හරහා. දැන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරනොත් හොඳ ගානක් ඊටට ගන්න පුළුවන්. අවම එක වීඩියෝ එකකට ඔයාට පේනවා ඇති. අවම එක වීඩියෝ එකකට මේගොල්ලෝ ඩොලර්ස් 2.80 ඉඳන් ඩොලර්ස් 3.50 දක්වා ගෙවනවා අවම එක වීඩියෝ එකකට. right. අන්න ඒක තමයි අපි මේක තේරුම් ගන්න වැදගත්ම කාරණේ. අපි මොන ඉමේජ් එකක් දැම්මත් මොන වීඩියෝ එකක් දැම්මත් අවම අපිට මේ ගානෙන් එහා හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට මේක හොඳ සයිට් එකක් මැච් එකක් ගන්න පුළුවන් හොඳ සයිට් එකක් තමයි මේ සයිට් එක. ඔයාට ඉමේජ් ටිකක් ඉමේජ් 200 300 500ක් අප්ලෝඩ් කරලා තියන්න විතරයි තියෙන්නේ. වීඩියෝස් උත් ඒ වගේ හදලා තියන්න. AI ආර්ට් නේ හදන්න තියෙන්නේ. ඔයාට වෙන දෙයක් නෑ. ඊටාම ලේසි. මම ඊළඟ වීඩියෝ එකෙන් ගෙන්න කොහොමද AI ආර්ට් එකක් අපි ඊටාම පහසුවෙන් ඉක්මනටම concept එකකට හදාගන්න කියලා. ඒ වගේ දේවල් ටිකක් මම ඉස්සරහ වීඩියෝ වලින් ගෙන්නම්. right. මේකේ තියෙන තව වැදගත්ම දේ තමයි අර මම ඉස්සලා කිව්වා වගේ ඔයා වැඩ කරත් නැතත් ඔයාට ඉන්කම් එකක් ජෙනරේට් වෙනවා. ඒ කියන්නේ ඔයාට මේක පැසිව් ඉන්කම් එකක් ගන්න පුළුවන් සයිට් එකක් තමයි මේ සයිට් එක. ඔයාට තියෙන්නේ හරියට මේකට images නැත්නම් vector art නැත්නම් illustration මොනවා හරි videos මොනවා හරි අප්ලෝඩ් කරලා තියන්න විතරයි. විශේෂයෙන් AI art අප්ලෝඩ් කරලා තියන්න විතරයි ඔයාට මේකට තියෙන්නේ. ඔයා නිතර අප්ලෝඩ් කරන ඔයාගේ account එක අප් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ portfolio එක වෙනවා. right. ඔයාට තියෙන්නේ මේ විදිහට ඔයාගේ portfolio එක ගන්න ඔයාගේ account එක ඔයාට තියෙන්නේ අප් කරගන්න. ඔයා නිතර ඒ කියන්නේ මේකට images ටිකක් videos ටිකක් ෆොටෝස් ටිකක් මොනවා හරි අප්ලෝඩ් කරලා තියන්න පමණයි ඔයාට මේකේ ඕනේ. ඔයාට මේකේ මේ කරින් ගහම ඔයාට ඇක්ටිව් වෙන්න එහෙම දෙයක් කියන්නේ ඔන්ලයින් ඉන්න ඕනේ. එහෙම දේවල් මේකේ නැහැ. ඒ මේක පැසිව් ඉන්කම් එකක් කියන්නේ. ඔයාට තියෙන හරියට ඔයා හොඳ රයිට්. ඔයා හරියට හොඳ ඒ අපිට විශේෂ දෙයක් කියන්න බෑ. මේක හොඳට මතක තියාගන්න. මුලින් කියන්න ඕනේ දෙයක් කරනා මේ එක ඉමේජ් එකක් නෙමෙයි මේ කියන්නේ එක ඩවුන්ලෝඩ් වාරයකට. ඒ කියන්නේ ඔයාගේ අපි කියමු එක ඉමේජ් එකක් කියලා. මේ ඉමේජ් එක 100 පාරක් ඩවුන්ලෝඩ් වුණොත් ඔයාට ඒකට 100ක් කියවනවා. ඒ කියන්නේ අපි කියමු ඔයාගේ එක ඉමේජ් එකක් $0.50ට සෙල් වුණා. හරිද? ඒ ඉමේජ් එකම මේ තව 100 පාරක් ඩවුන්ලෝඩ් වෙනවා. ඒතකොට 0.50 100ක් වාඩ $50ක් වාඩ හම්බ වෙනවා ඒකේ. ඒ කියන්නේ එක ඩවුන්ලෝඩ් වාරයකට තමයි මේ $0.50ක් වාඩ මේ ඉමේජ් එකට ගෙවන්නේ. ඔයාගේ එක ඉමේජ් එක ඩවුන්ලෝඩ් වාරයකට. ඒ වගේ ඩවුන්ලෝඩ් වාර 100ක් 1000ක් කීයක් වෙන්න පුළුවන්. අන්න ඒකයි වාට කියන්නේ වැඩි ඕනේ නැහැ.
ඔය ඉමේජ් 500ක් 1000ක් පුළුවන් නම් හොඳයි අයියා ඉමේජ් 500ක් 1000ක් මේක හදලා දාලා තිබ්බොත් ඔයාලට හොඳ පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. يعني එක ඩවුන්ලෝඩ් වාරයකට තමයි මේ ගාන මේගොල්ලෝ ගෙවන්නේ. අන්න ඒකයි මේ Adobe Stock කියන සයිට් එකේ තියෙන ලොකුම වැදගත්කම. right දැන් ඔයගලන්ට මම අද කියලා දුන්නා කොහොමද අපේ ඉමේජ් එකකට වීඩියෝ එකකට අපිට කොච්චර මුදල් ප්‍රමාණයක් ගෙවනවද කියලා. right ඔයගලන්ට හිතා ගන්නවත් බැරි මුදල් ප්‍රමාණයක් මේ සයිට් එක කරා ගෙවන්නම අපිට තියෙන්නේ ජෙනරේට් කරලා අපේ account එක හරියට මේන්ටේන් කරන්න විතරයි අපිට තියෙන්නේ. හරිද? මම ඊළඟ වීඩියෝ වලින් ගේන්නම්. ඔයා කොහොමද අර මම මුලින් කිව්වා වගේ concept එකකට image එක generate කරන්නේ. ඔයාලට ඉංග්‍රීසි මොකුත් බෑ නම් ඔයා කොහොමද ChatGPT, Google Translate, Leonardo AI එක use කරලා කොහොමද ඔයා හරි image එකක්, වීඩියෝ එකක් හදන්නේ. ඔයා කොහොමද upscale කරලා වීඩියෝ එකක් නේ. දැන් ගොඩක් වෙලා තින්නේ AI art upload කරාට පස්සේ ඔයාගේ quality issues එනවා. ඔයා කොහොමද quality issues එන්නේ නැතුව කොහොමද image එකක් හරියට upscale කරලා Adobe Stock එකට අප්ලෝඩ් කරන්නේ වගේ ගොඩක් කාරණා තියෙනවා. ඒවා ගැන මම ඉස්සරහට වීඩියෝ ගේනවා. හින්දා ඔයාලට ඕනි කාරණා ටික ඔයා පල්ලක් කමෙන්ට් එකක් දාලා තියන්න. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියලා තියන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝ එක දැම්මේ ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට මේ මම නම් කියන්නේ මේ සයිට් එක හැමෝම කරන්න සයිට් එකක්. ඒ කියන්නේ passive income එකක් නිකන් ජෙනරේට්. අපේ අර print on demand වගේ තමයි එකම ඉස්සරහට කරනවා. මම ඒක ගැනත් ඉස්සරහට continue කරන වීඩියෝ සෙට් එකක් ගේනවා. right මේකත් ඒ වගේ අපිට තියෙන එක ඩවුන්ලෝඩ් වාරයකට වදින්නේ අපිට මේ ඉන්කම් එක. ඒ කියන්නේ අපිට තියෙන්නේ මේකට අප්ලෝඩ් කරලා තියන්න විතරයි. හොඳයි අයියා. හොඳයි අයි වීඩියෝ. අප්ලෝඩ් කරලා තිබ්බනම් ඔයා 500,000ක් ඔයාට මාසෙකට ඩොලර්ස් 250 300ක් නතින් හැම මාසෙම සෙට් කරගන්න පුළුවන්. අන්න ඒකයි මේ වගේ සයිට් වල තියෙන වැදගත්කම. ඒකින්ද මේක වැදගත්කම් බලලා මේ account එක හරියට දැන් නැත්තම් මම පල්ලෙහා description එකේ මේක වීඩියෝ එකක් දාලා තියෙනවා. මම ගෙනාපු වීඩියෝ එකක්. කොහොමද හරියට අපි Adobe Stock එකේ account එකක් හදන්න කියලා. ඒ වගේම මම ඒකේ සෙල් කරපු සාක්ෂි සහිතව මම සෙල් කරපු ෆොටෝ මේ වීඩියෝ එකේ ඒවා පෙන්නනවා සාක්ෂි සහිතව මම මේකේ කොච්චර image එක සෙල් කරලා තියෙනවද. එක image එකක් කරනකොට කීයක් ගෙවලා තියෙනවද ඔක්කොම මේ වීඩියෝ එකේ පෙන්නනවා. ඔයාලට මේ වීඩියෝ එක බලලා පැහැදිලි අවබෝධයක් අරන් එතනින් එහාට ඒ ටික කන්ටිනියු කරගන්න පුළුවන්. right අද වීඩියෝ එකේ ඔය ටික තමයි ගෙනාවේ. අද වීඩියෝ එක ගැන ඔයගොල්ලන් හිතන්නේ අනිවාර්යෙන් පල්ලා කමෙන්ට් එකක් දාන්න. අපේ මේ Telegram group එකට join ලා ඉන්න. ඒකෙත් වැදගත් දේවල් ගොඩක් අපි කතා කරනවා. අලුතෙන් එන airdrop ගැන. දැන් ළඟදී මම testnet කියන පටන් ගන්නවා. Telegram airdrop වලට වැඩි හොඳ එකක් තමයි testnet කියන්නේ. testnet කියන්නේ මොකක්ද? කොහොමද අපි එකෙන් සල්ලි හොයන්නේ? අපිට කොච්චර මුදල් ප්‍රමාණයක් testnet වලින් හොයාගන්න පුළුවන්ද? මේ මොනවද හොඳ testnet project? අන්නේ සියලුම දේවල් මම ඉස්සරහට කියනවා. ඒකින්ද අනිවාර්යෙන් subscribe කරලා like කරලා මේ bell icon එක all කරලා තියාගන්න. ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වීඩියෝ සෙට් එකක් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. right ඒ වගේම තව මොනවා හරි ඕගොල්ලන්ට ඕනි දේවල් තියෙනවා පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඔය ටික තමයි මතක් කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ දවසේ මේ වගේ වටිනා වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයගොල්ලෝ ඔක්කොම සුබ දවසක්. good luck.